මේ තියෙන්නේ කොක්ටේල් එක. මේ තියෙන්නේ මොක්ටේල් එක. මොකක්ද වෙනස? කොක්ටේල් කියන්නේ ඇල්කොහොල් එක්ක ෆෘට් ජූස්, සෝඩා සහ එක එක වර්ගයේ ෆ්ලේවර්ස් මික්ස් වෙච්ච ඩ්‍රින්ක් එකක්. මොක්ටේල් කියන්නේ කොක්ටේල් එකක් වගේ පේන ඒත් ඇල්කොහොල් නැති මික්ස් ඩ්‍රින්ක් එකක්. මේ තියෙන්නේ වයින්. මේ තියෙන්නේ ෂැම්පේන්. මොකක්ද වෙනස? වයින් කියන්නේ මිදි ෆර්මෙන්ට් කරලා හදන ඇල්කොහොලික් ඩ්‍රින්ක් එකක්. ෂැම්පේන් කියන්නේ ඒ වයින් එකේ බබල්ස් තියෙන ස්පාර්කලින් වර්ෂන් එකක්. ඒ නිසා ෂැම්පේන් ඔක්කොම වයින් උනාට වයින් ඔක්කොම ෂැම්පේන් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ ජූස්. මේ තියෙන්නේ ස්මූති. මොකක්ද වෙනස? ජූස් කියන්නේ ෆෘට් එකේ ලික්විඩ් එක විතරක් අරගෙන හදන ලයිට් ඩ්‍රින්ක් එකක්. ස්මූති කියන්නේ ඔක්කොම ෆෘට්ස් එකට බ්ලෙන්ඩ් කරලා මිල්ක්, යෝගට්, වෝටර් හෝ අයිස් වගේ දේවල් එකතු කරලා හදන තික් ඩ්‍රින්ක් එකක්. මේ තියෙන්නේ අයිස්ක්‍රීම්. මේ තියෙන්නේ සෝයා අයිස්ක්‍රීම්. මොකක්ද වෙනස? අයිස්ක්‍රීම් කියන්නේ ප්‍රධාන වශයෙන් මිල්ක් සහ ක්‍රීම් යොදාගෙන හදන ශීතකල අතුරුපසක්. සෝයා අයිස්ක්‍රීම් කියන්නේ මිල්ක් වෙනුවට සෝයා මිල්ක් යොදාගෙන හදන ශීතකල අතුරුපසක්.